පුරුදු මේ බලන්න අපේ කොල්ල කොච්චර අවු හිටිය සුදු වෙන්න කළු වෙන්න සුදු විකලනේට පත් එහෙම තා ගන්න මේ පොඩි අවුලක් තියෙනවා ඒක ඉතන අවුලක් නැහැ ඉතින් ඔයගලන්ට පේනවද නිකන් අර අදරෝනේ සෑමක් වෙනවා මේ වගේ නිදහසක් ඉතින් නැහැ ඉර නැහැ කියන්නේ ලෝකෙම නැහැ කියන එක තමයි නේද බ්‍රෝ අලියා එනවලු නේ මෙහෙට නානෝ හෙන්නන්නේ නාග ඕනේ තබන් ගාලා හොඳට අතුල්ලගෙන පොකුණේ පොඩ්ඩක් දාලා සංගාලා නාලා ජම්බු ගෙඩියකුත් කමු ඉතින් ඔක්කොම කෙනරත් ගම ඉන්නේ අපි අයයි තියුණ අපි ට්‍රේන් එක නැග්ගේ කීයද 1:47 නේ අය පහක් වගේ ගියා සුද්දා ට්‍රේන් එකක් තියෙනව නේද අලබලෙන් බලන්න 11:45 දැන් තමයි අපිට ආවේ අපේ හිත වැඩේට අවශ්‍ය උපකරණ ටික දැන් විතර ගියොත් අපි දැන් බඩු ටික බාගත්තා බඩු ටික බාගෙන මෙතනින් දාගත්තා කට්ටිය වැඩ කරන අපේ හරියට මේ ගේ ඉස්සරහා ලස්සන වැවක් තියෙනවාට පේනවද වව් අපි මේ වැඩේ කරන ගේ ඉස්සරහා ලස්සන වැවක් තියෙනවා හරි සුන්දරයි ඉතින් නිස්කලංකයි Oh wow අපි මේ බ්‍රැකට් එක මේ පැනල් ටික සෙට් වෙන තරමට මැෂර් කරලා ලස්සනට මේ ටික සෙට් අප් කරගන්න ඕනේ. දැන් තියෙන්නේ මෙන්න මේ කැලි ගලවන්න ඕනේ මෙන්න මේ ටික. අපි දැන් මේ වැඩේ කරනවා. අපි ඊට පස්සේ කනවා නේද බ්‍රෝ? කාලා දැන් අතන වුවොත් ඔයගොල්ලෝ බලන්න යාළුවනේ දැන් ඉර මුදුන් වෙනවා. දැන් අපි මේකේ උඩ නැගලා වැඩේ කරන්න ඕනේ. ලේසි පහසු කාර්යයකුත් නෙමෙයි. අමාරු කාර්යයක්. අත්‍යක් යනවා ගමේ. Oh, Land Master day. Movisla. Oh, the Land Master day යන විදිය. Land Master. තව පේනවා ලස්සනට මාත් ඉන්නවා ඉතින් කැප් එකක් දාගෙන යම්මඩ. හරි වුණා මෙන්න මේ වගේ පොඩ්ඩක් ඊට මේල කරලා චුට්ටක්. බිල්ඩ් එක ඔයගලන්ට පේනවද යාළුවනේ සෑන් දෙයිමක් වෙනවා තියන් අපේ පසුන් ඉන්නවා එයා දැන් ටිකට කලින් ආවේ එයාත් වෙන ඔව් එයා වෙන කොයිද ඔයගලගේ ප්‍රොජෙක්ට් එක අලුත් දඹුල්ලේ ඉඳන් මෙයා ආවේ අපිට පොඩි සපෝට් එකක් දෙන්න මෙතින් අපේ කසින් ගන්නේ එතන පල්ලෙහා තියෙන පොඩි වැඩ ටිකක් අපි ඒ කටයුතු ටික කරලා අපි වැඩ නවත්තනවා මොකද සෑහෙන අවුවයි පොඩ්ඩක් හරි අමාරුයි කියන්නේ අපි විකලනේට පත් එහෙම තමයි ඉන්නේ විකලනේට පත් වුණත් වැඩේ කරන්න බෑ කොහොම හරි ඒ නිසා පොඩ්ඩක් අපි පොඩි විවේකයක් ගන්නවා මේ වැඩ ටික කරලි වල ඊට පස්සේ තමයි ඉතින් මේ අපි පොඩි විවේකකින් ආවෙන්න ටොප් බඩු ගුණ දේවල් අපි ආවා වැඩ ටික පොඩ්ඩක් පෝස්ට්පෝන් කරලා බොයිස්ලත් එක්ක පොඩ්ඩක් වැවේ බහැලා නාගන්න මේ පොඩි අවුලක් තියෙනවා ඒක ඉතන අවුලක් නැහැ ඉතින් අර මේ ඔයගලන්ට පේනවද නිකන් අර ජපන් ජබර තනකොළ වගේ පොඩ්ඩක් වැවිලා නිකන් කොටුවක් වගේ හදලා තියෙන්නේ මිනිස්සුන්ට නාන්න මේ වගේ දිගටම තියෙනවා මේ වැවේ මේ පැත්තෙන් වෙල්යායක් තමයි තියෙන්නේ අරෙන් දැන් බයික් එකකුත් එනවා එතන මේ මාර ලස්සන ලොකේෂන් එක වව් අපේ බොයිස්ලා ඉන්නව බහැලා පැනල් එක සෙට් කරගන්න අවශ්‍ය විදියට මේ හුක්ස් ගහලා මේ රේඩින්ග්ස් දාලා ඔක්කොම සෙට් කරගත්තා මේ පැත්තෙත් සෙට් කරගත්ත පැනල් ටික උඩට ඇදගත්ත තව පැනල් 5ක් විතර තියෙනවා අපි දැන් මේ පැත්තේ ඉඳන් පැනල් සෙට් එක හයි කරගෙන යන්න තමයි හදන්නේ අපි කාවින්ද ඉන්නවා එතන ගොත් ඉර මුදුන් වෙලා තියෙන අවස්ථාවේ තමයි මේ වැඩේ කරන්නේ ගැටලුවක් නැහැ ඉතින් නේද බ්‍රෝ ඕවල්නේ අවු හොඳට පුරුදු මේ බලන්න අපේ කොල්ල කොච්චර අවු හිටිය සුදු වෙන්න කළු වෙන්න සුද්දා ඉතින් මේ සෙට් එක හයි කරන්න ඕනේ තව පොඩි වෙලාවකින් සරපට ගාලා ඊට පස්සේ ඉතින් ඉන්නේටරේ හයි කරලා මේ කම්ප්ලීට් කරන එක අපි බලමු මොකද්ද වෙන්නේ කියලා අපි මැද හරියකදී ආයි එනවා වීඩියෝ එකේ ජය වේවා මේ පැත්ත වැව තියෙනවා ආවින්ද ඉන්නවා එළවෙලා Oh wow ආවින්ද එළවෙලා ඉන්නවා මහන්සි ඉතින් ඇත්තටම මොකද දෙන්න විතරනේ වැඩේ කරේ ඊට උදව් වුණා මේ ගෙදර ප්‍රමල්ලි සෑම උදව්වක් දුන්නා
මේක ගහලා තියෙන්නේ මේ ආකාරයට හඳත් පායලා තියෙනවා. හඳත් පායලා තියෙනවා හොඳටම. මෙන්න මේ ආකාරයට අපි ඉතින් උඩ වැඩ ටික ඉවර කරගත්තා. මේක තමයි මේකේ තියෙන ෆුල් ඕන් සිස්ටම් එක. මේක through තමයි මේකේ වැඩේ යන්නේ. ඉතින් මේකත් සෙට් කරගත්තා. මේ හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එකක් යූස් කරලා තියෙනවා නම් ඔයාට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාට ජීවිත කාලෙම මේක ආණ්ඩුවත් ගවර්න්මන්ට් එකත් එක්ක කිසිම සම්බන්ධ වීමක් නැතුව ඔයාට මේකේ ප්‍රයෝජනේ ෆුල් ඕන් ගන්න පුළුවන් 100%ක්ම. ඉතින් ඔයගොල්ලෝ ඉදිරියේදී මේකත් හයි කරන්න ඉන්නවා නම් කල්පනා කරලා බලන්න නෝමල් ඉන්වර්ටර් එකකට යනවද නැත්නම් පොඩි වැඩිපුර ගාණක් ඉන්වෙස්ට් කරලා හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එකක ඉන්වෙස්ට් කරනවද කියලා. මොකද මේකේ තියෙන ප්‍රයෝජනේ ගොඩක් වැඩි. ඕගොල්ලොන්ගේ ගෙදරට එහෙම නැත්තම් ව්‍යාපාරික ස්ථානයට වගකීමක් සහිතව සාධාරණ මුදලකට සෝලා සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරගන්න ඕනේ නම් දැම්ම රොක්කලම්බු අපිට කතා කරන්න. ඔයාගේ යාළුවට බලන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. මේ ෆ්‍රී ලැබෙන ඉරුවෙලිය ජීවිත කාලෙටම සල්ලි බවට කන්වර්ට් කරන ගැජට් එක. ඉතින් කවුද මේ වගේ එකක් සෙට් කරන්න කැමති නැත්තේ? ගමට සමුදෙන් දැන් අත්ත ගලින්ම කොම්පෝස්ට් වෙලා දින පොල්ලෙලි ගෝනිද ඔතෙන්ටික් බඩු නන්ද පොහොර ඒත් එක්කම අපිට දුන්න කටුවනෝද ජූස් එක. කටුවනෝද ජූස් එකක් දුන්න අපිට. අපි තැඹිලි ගෙඩියක් බිව්ව කාලිවරල. ජම්බු දුන්න. ජම්බු ගෙඩියකුත් කමු. Yay! ජය වේවා.